කොහෙද? වෙන්නේ කොහොමද අවල් තැන කියලා. අර උඩ පාර කාගේද? රෑත පේන්නේ. අර උඩ පාර. ඒ දහඩ යන පාර පාර. ලයිට් ලයින් එකේ වගේ තියෙන්නේ යන්නේ. මේ කන්දක් ගිහිල්ලා. අනිල්ගේ ගේ කොට මේකෙන් මොනවද කියන්න බැරි. අනිල්ගේ ගේ ගාවට ආගත උඩ අනිල්ගේ ගේලු. ඒක විතරයි එතනින් ඉතුරු වෙලා. අර හරි. ඔව්. එහෙනම් අනිල්ගේ පල්ලය තමයි ජීවල් තුනේ. ඔව් මාමා දන්නවනේ මෙයා දන්නවා. ඔයා එනවනේ. මම නෙමෙයි වහල ගිහුවේ මමනේ. ඒකනේ. අල්ලගේ මේ තේරම පෙළම ගාවේ වතුර. ආන් තට්ටු දිගේ ගියේ. අල්ලගේ තියෙන රටගේ. ඔව්. ওই තමයි අල්ලගේ. තාම වතුර ගංගාව වගේනේ. ඔව් නෑ. මේ පේන්නේ. මේ තියෙන අල්ලගේ. අල්ලගේ උඩින් ආන් තට්ටු දිගේ ගියේ. මං කිය තට්ටු දිගේ ගියක් තියෙනවා කියලා. ඒක එතකොට මේ අර ඈත පේන්නේ නේ. මෙතන ඉඳලාම පෙළේම ඒ ගෙවල් තිබුණේ. ආහාරයෙන් එන්න දීලා. එන්න ගියා දැන් ඉතින් ආවා කියලා ඉතින් ගන්න මොකවත් දෙයක් නැහැ නේ ඉතුරු වෙලා. ටයර් එහෙම තියෙන ඔය තිබිලා තියෙන ගෙවල්. කිලෝමීටරක් විතර ගිහිලා ඉස්සරහට නේ. ඒ යටියක් දුන්නේ ගෙවල් ඔක්කොම. එහා පැත්තේ. එහා බවුන්ඩරිනේ තිබුණේ. මේ වත්ත පැත්තේ තිබුණේ නෑ. මේ සයිඩ් එකේ නෑ එහා පැත්ත.